දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වීදියේක වැඩෙනකොට ගමක කෙල්ලේ මල් කඩන්න මල් කූඩේ අරන් යනවා. එයාලගේ තාත්තා මල් මුදලාලි කෙනෙක්, මල් වෙලෙන්දෙක්. ඒ කෙල්ල දවල් කෑමට අරන් ගියේ පිට්ටු ටික. යනකොට බුදුරජාණන් වහන්සේ මාවතේදී මුණ ගැහුණා. අර කෙල්ල කළුයි, හැබැයි දෙකුම් කළුයි ටිකක්. ඒ කියන්නේ එයාටත් එයා කැතයි කියලා හිතෙන්නේ, අනිත් අයටත් කැතයි කියලා හිතෙනවා, සමහර අයට එයා ලස්සනයි කියලා හිතෙනවා. එහෙමයි නැද්ද? ඊට පස්සේ මොකද උනේ? මේ කෙල්ල බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම ලොකු ප්‍රසාදයක් හටගත්තා. හටගෙන අර පිට්ටු කෑලි දෙකක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. පුදුම සතුටින් ඇඳා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. අර ගෑනු ළමයා දැන් ගියා. ඒතර බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනු රැස් විහිදෙනවනේ. අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ආනන්ද පිනක විපාක බලන්න ආනන්ද. ওই කෙල්ල අද හවස් කාලේ කොසල් රජුරන්ගේ අගබිසව වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නිසා ඔක විශ්වාස කරනවා මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට විශ්වාස කරන්න බෑ. ඇයි මල් කඩන පාරේ කෙල්ලෙක්. ඊට පස්සේ මේ කෙල්ල මල් කඩ කූඩේ පුරව එහෙම යගියා ඈතට. වෙලාවට එදා කොසල් මහ රජුරෝ මෙයා මල් කඩ ඉන්න තැනින් සේනාවත් එක්ක පිටත් වුණා. මෙයා සින්දුවක් කිය මල් කඩනවා. අරෙන් අස්වැය පිට ආව රජුරෝ. මෙයා පාරේ අයිනට උන. රජතුමාට මෙයා දැක්ක ගමන් එයා කළු වුණාට රජුරවන්ට දෙකුම් කළු වුණා. ඒ කියන්නේ මේ එක එක්කිනාගේ මූණේ පාට ලස්සන එක එක්කිනාට අනුවක තියෙන්නේ. අපිට මේ ලෝකේ මම හිතන්නේ අප කවුරුත් අපේ රූපේ ගැන සැහැීමකටපත් වෙන්නේ. කවුරුත් තමන් ලස්සනයි කියලා හිතන්නේ නැහැ. ඒ වගේම ඔක්කොටම කෙනෙක් ලස්සනක් නැහැ. සංසාරයේ ඇතැම් යම් කාරණා මුල් කරගෙන කෙත කෙනා තව කෙනෙකුට ලස්සනට පේන්න පුළුවන්. ඔය ගෑනු ළමයාගේ නම මල්ලිකා. මල්ලිකා ඇත්තටම රූපෙන් යම්කිසි අඩුවක් තිබ්බා. ඒත් කොසල් රජුරන් ලස්සනට පේනවා. ඒ හේතුව තමයි සංසාරයේ කොසල් රජුරෝ මල්ලිකයි නිතර මුණ ගැහිලා තියෙනවා ස්වාමියා බිරිඳ විදියට. අනිත් එක තමයි තමන් බුදු කෙනෙකුට පූජා කරපු දානේ පුණ්‍ය විපාකය. අහනවා ලස්සන කෙල්ලේ ඔයා මොනවද කරන්නේ කියලා. ජොස් කිව්වා මහරජේ මල් නෙලනවා පිපිතුමා මල් වෙලෙන්දේ. ඔයා ලස්සනට කතා කරනවනේ. අපිටත් මල් දෙන්න පුළුවන්ද? මේ කූඩේ මොනක් දෙන්නත් කියලා. දැන් රජතුමාට ඥාන ගමනත් අමතක වුණා. කොසල් රජුරන් එසේනම් අනිත් ඒවා හිතා ගන්න. ඊට පස්සේ එතනම රජතුමාගේ උද්‍යානයේ කිව්වා අන්න උද්‍යානයේ නොතොන තරම් මල් නෙලා ගන්න පුළුවන්. කමක් නැද්ද මහරජතුමනි? කමක් නැහැ කිව්වා. එන යමන් කෙල්ලි කියලා ගියා රජුරු ගියා උද්‍යානෙට. ඊට පස්සේ ඔයා අකමැති නැත්තම් මම ඔයාගේ ඔඩුක්කේ ඔලුව තියාගෙන නිකන් නිදා ගන්නවා. දැන් ඇත්තට මේ වෙලාවේ අරට තියෙන බය මහරජුරුවනේ. ඉතින් මේ කෙල්ල බිම් බලාගෙන මේ රජතුමාට නිදා ගන්න අවස්ථාව දුන්නා. රජතුමාට නිින්ද ගියා. ඊට පස්සේ මොහොතකින් අවදි වෙලා හොඳට බැඳලා ඊට පස්සේ කිව්වා නෑ කියලා. එහෙනම් යන් කියලා අස්වැය අපිට තියාගෙන මාලිකාවට අරන් ගිහින් එදාම අභිෂේක කළා. අග්ගබිසව. සංඝයා කතා වුණා මේ
මෙහෙම දෙයක් වෙලානේ. මල් කඩන මේ කෙල්ලේ අගබිසව වෙලා භාග්‍යතුන් වහන්සේට පිට්ටු පූජා කළාලු. බුදුරජාණන් වහන්සේ විදා වෙලා අදාලා පින්වත් මහණෙනි මල්ලිකා ලැබුව විපාකේ පුංචි විපාකයක් වගේ. මමත් සංසාරේ පිට්ටු පූජා කළා. මම පුදුම විපාකයක් ලැබුවා.